අපි මේ නෑගම් යන ගමන්. සිංහල දෙමළ අලුත් අවුරුද්දට අපි යනවා වැලිමඩ. හිස් අතින් නෙවෙයි. කිසිවෙකුත් නොසිතූ නොපැතූ මොහොතක දිට්වා සුළි කුණාටුව මුළු රටටම මහා විනාශයක් අත්කර දෙමින් හමා යන අතරතුර බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ නගරයට අමතක නොවෙන අඳුරු මතකයන් රැසක් එක්කලා. පස් කඳුවලට යටවෙමින් ජල පහර හා ගසාගෙන යමින් අපේ සමීපතමයන් දෑස් ඉදිරිපිටදීම අපෙන් වෙන් කළා. ජීවිත කාලයක් පුරා හරි හම්බ කළ සියල්ල එක ක්ෂණයකින් ගංදියේ සැඟවී තිබූ තැනක ලකුණක්වත් නොමැතිසේ අතුරුදහන් වුණා. මෙම ව්‍යසනයෙන් වැලිමඩ කලාපයේ හානියට පත් පාසල් ගණන 110ක්. ඉන් පාසල් 30ක් පූර්ණ හානියට ලක් වුණා. රටේ අනාගතය දරුවන් රටේ අනාගතය වෙනුවෙන් කළ හැකි හොඳම ආයෝජනය දුවාදරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පහසුකම් සැලසීම. සිලෝන් ෆර්නිචර් අපට අපේ වගකීම හොඳින්ම තේරෙනවා. වැලිමඩ කලාපයේ දරුවන්ට නැවතත් ශක්තිමත්ව නැගී සිටීමට අත්වැල් සපයමින් හානියට පත් පාසල් සඳහා ගුරුමේස 50ක් සහ ගුරුපුටු 50ක් ඒ වෙනුවෙන්ම නිෂ්පාදනය කර පරිත්‍යාග කිරීමට අප මූලිකත්වය ගත්තා. මම CP මනල්ගොඩ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කළමනාකරණ වැලිමඩ කලාප අධ්‍යාපන කාර්යාලය. වැලිමඩ අධ්‍යාපන කලාපේ කොටස් දෙකක් තියෙනවා, වැලිමඩ සහ ඌව පරණගම කියලා. ඒ අනුව ඒ කොටස් දෙකේම පාසල් 110ක් තියෙනවා. ඉතින් මේ පාසල් 110 පසුගිය අවුරුද්දේ දිට්වා ආපදාවේදී විවිධ ආපදාවන්ට ලක් වුණා. විශේෂයෙන්ම පාසල් 30ක් ඉතාමත් ලොකු ආපදාවලට ලක් වුණා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී අපේ කලාපධ්‍යක්ෂතුමිය සිලෝන් ෆර්නිචර් ආයතනයෙන් ඉල්ලීමක් කරා අපේ මේ ආර්ථික වශයෙන් අපහසුතා තියෙන දරුවෝ ඉන්න ආපදා වෙච්ච පාසල් වලට ඒ ආයතනයට කරන්න පුළුවන් උදව්වක් කරන්න කියලා. ඒ අනුව තමයි ඒ ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් ගුරුපුටු 50ක් සහ ගුරුමේස 50ක් වැලිමඩ අධ්‍යාපන කලාපයට පරිත්‍යාග කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගුරුපුටු 50 සහ ගුරුමේස 50 අපේ කලාපයේ තියෙන ආර්ථික අපහසුතා සහිත ආපදාවට ලක් වෙච්ච පාසල් 50කට බෙදලා දෙන්න. මීට අමතරව ගිය අවුරුද්දේ කිතුණු බැතිමතුන්ගේ ලොකුම උත්සවයක් තමයි නත්තල් උත්සවය. හරියටම දෙසැම්බර් මාසේ 25 වෙනිදා, ඒ කියන්නේ දිට්වා ආපදාවෙන් මාසයක් පිරෙන දිනේ සිලෝන් ෆර්නිචර් ආයතනයෙන් ලොකු හානියකට පත්වෙච්ච ඇල්බියන් දෙමළ විද්‍යාලයේ දරුවෝ 100කට නත්තල් උත්සවයක් සංවිධානය කළා. අපට ලොකු සහයෝගයක් දැක්වුවා. එතෙන්දී දරුවන්ට ඒ දරුවෝ 100 දෙනාටම පාසල් උපකරණ සහ රස කැවිලි පාර්සලය බැගින් බෙදලා දීලා නත්තල් උත්සවයක් සංවිධානය කළා. ඒ දරුවෝ ලොකු මානසික පීඩනයකින් ගලව ගන්න කටයුතු කරා. ඉතින් ඒ වෙනුවෙනුත් අද දින මේ කරපු පරිත්‍යාගය වෙනුවෙනුත් සිලෝන් ෆර්නිචර් ආයතනයේ සියලුම දෙනාට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඇතුළු සියලුම නිලධාරීන්ගේ ස්තුතිය සහ ගෞරවය මේ අවස්ථාවේදී පිරිනමනවා. සිලෝන් ෆර්නිචර් අප අනාගතයේදී අවසි ඕනෑම මොහොතකදී රට වෙනුවෙන් මනුස්සකම වෙනුවෙන් අපේ මැදිහත්වීම කරන්නට සූදානම්.